නමස්කාරය කියන්නේ පංචශීලයේ සමාදන් වෙනවා. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුල්ලභංච මනුස්සත්තං බුද්ධෝපාදෝච දුල්ලභං දුල්ලභං කන සම්පatti සද්ධම්මෝ අති දුල්ලභන්ති ග්‍රීසියේ ඇතැම්ස් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අති ගෞරවනීය එළුවාපොළ පඤ්ඤාරතන අපේ ලොකු හාමුදුරන් වහන්සේගෙන් අවසරයි විහාරස්ත දායක පින්වතුනි අද දින
උතුම් වූ වෙසක් පුර 15ක පොහොය දවසේ මේ ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අපේ ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ දායක පින්වතුන් ඒක රාශි වෙලා මේ පවත්වන්නට යෙදෙන වෙසක් පොහොය නිමිති කරගෙන පවත්වන්නට යෙදුණු මේ පින්කම් මාලාව අතර අද මේ වෙසක් පොහොය දවසේ අපි බලාපොරොත්තු වන්නේ ඒ ධර්ම දේශනාමය පින්කම සිද්ධ කිරීමටයි මේ අවස්ථාවේදී මේ පින්වත් පිරිස සදී පැහැදී සූදානම් වෙලා සිටින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. ඒක නිසා අපි ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. ඒ වගේම අපි ධර්මය ඉගෙනගෙන තමන්ගේ ජීවිතයට ධර්ම කර්ම විකාශ කරගෙන ජීවිතේ ධාර්මික කරගන්නට ඕන. විශේෂයෙන්ම අද දවස ගැන කල්පනා කරලා බලනකොට මුළු සත්වයාටම සාන්තිය උදා වුණු දවසක් හැටියට අපිට අද දවස නම් කරන්නට පුළුවන්. ශාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මේ ලෝකයට පහළ වීම ඒ වගේම බුද්ධත්වයට පත්වීම ඒ වගේම පිරිනුවන් පෑම කියන මේ මංගල කාරණා තුනම සිද්ධ වුණේ අද වගේ උතුම් වූ වෙසක් පුර 15ක පොහොය දවසට. විශේෂයෙන්ම බුද්ධත්වයට පත් වුණු නිසා තමයි අපට අද මේ වගේ දහමක් ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා වෙලා තියෙන්නේ. දහමින් තමයි අපේ ජීවිතය අර්ථවත් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඒකයි. නදුක්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන පුද්ගලයා කවදාවත් දුගතියකට යන්නේ නැහැ. සුගතියේ උප්පත්තිය ලබනවා. ඒ නිසා අපිට දහම අපේ ජීවිතයට අවශ්‍ය කරන මේ සසර ගමන කෙලවර කරන්නට වගේම මේ අපේ ජීවිතය සාර්ථක කරගන්නටත් අපිට අවශ්‍ය කරන කරුණු කාරණා තියෙන්නේ අවශ්‍ය කරන ඉගැන්වීම තියෙන්නේ දහම තුල. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා මේ සසර ගමන නවත්තගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ අපගේ මේ දෙලවම කොහොමද සකස් කරගන්නේ කියන කාරණය බුදුහාමුදුරුවෝ අපට ධර්මයේ තුලින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එහෙමනම් දැන් අද දවසේ මේ පින්වත් පිරිස සදී පැහැදී සූදානම් වෙලා සිටින්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඒ අනන්ත වූ ධර්මස්කන්ධයෙන් එක්තරා කොටසක් ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. උතුම් වූ වටිනා පොහොය දවසේ වෙසක් පොහොය දවසේ. ඉතින් මේ විහාරස්ථානයේ විහාරාධිපති ලොකු හාමුදුරුවන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුදැනුම ඇතිව මේ පින්වත් පිරිස මේ දින කිහිපයක් පුරාවටම මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන තමන්ගේ මේ කාර්යබහුල ජීවිතයත් ඇතිව මේ පුණ්‍ය කර්ම කටයුතු වල නිරත වෙනවා. දවස් කිහිපයක් තුල මේ පින්වත් පිරිස විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ උදෙසා මේ බුද්ධ පූජා පවත්වමින් ඒ වගේම සිල් සමාදන් වෙමින් මේ ආකාරයට ආමිෂ ප්‍රතිපත්ති වශයෙන් පූජාවන් පවත්වන්නට යෙදුණා. ඒ වගේම විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ තාමත් අලංකාර දර්ශනීය තොරණක් ඉදි කරන්නට යෙදුණා. ඉතින් මේ හැම කටයුත්තකදීම මේ පින්වත් පිරිස
ඊටමත් ඕනෑකමින් මේ කටයුතු වල නිරත වුණා. ඒක නිසා ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දහම අනුව එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව යනවා කියන්නේ. ඒක නිසා මේ පින්වත් පිරිස දැන් බලාපොරොත්තු වන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු උතුම් වූ ශ්‍රී සත්‍ය-ධර්මයෙන් විදක්ෂණය කරා. ඒ නිසා ධර්මය තරම් උතුම් දෙයක් මේ ලෝකේ තවත් නැහැ. බුදුහාමුදුරෝ අපට දේශනා කළේ ධම්මෝසද සමන්නත්ති ඒතං බිම්බක බික්කවේ කියලා. ධර්මයේ සමාන ධර්මයේ තරම් ඖෂධයක් තවත් නැහැ මේ සසර ගින්න නිවන. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වන්නේ අපේ නිෂ්ඨාව වෙන්නේ උතුම් වූ නිවන් දකින්නට. ඉතින් ඒ යන ගමනේදී අපට පින් දහම් අවශ්‍ය කරනවා, පින අවශ්‍ය කරනවා. මේ සසර ගමන යනකොට අපි නිවන් දකින්නකම් අපට පින අවශ්‍යයි. ඒ මොකද අපි සුගතියක උප්පත්තිය ලබන්නට තමයි පින අවශ්‍ය කරන්නේ. අපි දන්නවා ගමනක් යනකොට අපිට ඒ අවශ්‍ය කරන මුදල් හදල් අරගෙන යන්නට ඕනේ. අවශ්‍ය වුණොත් එහෙම බඩගින්නක් ඇති වුණොත් කැම ටිකක් ගන්න. එතකොට වෙන අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ සඳහා වියදම් කරන්න අපි තුල අවශ්‍ය ප්‍රමාණයට මිල මුදල් තියෙනවා. ඒ වගේ තමයි අපි මේ සසර ගමන යනකොටත් අපිට ඒ වගේ අවශ්‍යතාවයක් ඇති වුණාම අපිට සංසාරයේ පිහිටට තියෙන්නේ අපි කරගත්තු පින්. ඉතින් ඒ නිසා මේ පින් දහම් අපි සිද්ධ කරගන්නට ඕන නිවන් දකින්නකම්. ඒ නිසා මේ පින්වත් පිරිස මේ දින කීපේ තුරාවටම තමන්ගේ හිත තුළ සද්ධාව පෙරදරි කරගෙන බොහොම ඕනෑකමින් විහාරස්ථානයට අවදිල්ලා ඊටමත් වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගන්නවා. ඉතින් දැන් බණ අහන්නට සූදානම් වන අවස්ථාව. එහෙනම් සිත, කය, වචනය කියන මේ ධාරත්වය සංවර කරගෙන හොඳට ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. ඒ වගේ මේ අහන ධර්මය හිතේ ධාරණය කරගන්නට ඕන. ඒ වගේ මේ අනුව හැසිරීලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට කියන පණිවිඩය මුලින්ම මම මේ පින්නතුන්ට මතක් කරනවා. සුනාත ධාරේත චරාත ධම්මේ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළේ ඒක. බණ අහන්නට ඕන. ඒ වගේම ධාරණය කරගන්නට ඕන. ඒ වගේම චරාත ඒ අනුව හැසිරෙන්නට ඕන. ඒ නිසා මේ පින්වත් පිරිසට මේ ධර්මාවාදයේ මුලින්ම මම අවසන්නට කැමතියි. ඉතින් ඒ නිසා අද දවසේ බොහොම උතුම් වටිනා දවසක් අපේ බෞද්ධ පින්නතුන්ට මේ ලෝකවාසී සීලම බෞද්ධ පින්නතුන් අද දවසේ බුදුරජාණන් වහන්සේගේ මේ තෙමඟුල සිහි ගන්වමින් නොඑක් විදිහේ පින්කම් වල යෙදෙනවා. අපි දන්නා බුදුරජාණන් වහන්සේ සිහි ගන්වමින් අපේ රටේ පමණක් නෙවෙයි, මේ රටේ පමණක් නෙවෙයි, මුළු ලෝකේ පුරාවටම වීසිලා ඉන්න බෞද්ධ පින්නතුන් බුදුරජාණන් වහන්සේගේ ඒ තෙමඟුල සිහි ගන්වලා ඒ පින්කම් කටයුතු වල නිරත වෙනවා. ඒ නිසා දැන් මේ බණ අහන්නට සූදානම් වන වෙලාව. ඒ නිසා හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. පින්වත්නි, මා මුලින් සඳහන් කළා ගාථා ධර්මයක්. මේ පින්වත් පිරිස බොහොම හොඳට දන්න ගාථාවක්. මේ ගාථාවට අනුව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා දුර්ලභ කාරණා කීපයක් පිළිබඳව. බුදුහාමුදුරුවෝ විවිධ අවස්ථාවලදී ධර්මයේ දේශනා කරනකොට මිනිස්සුන්ට දේශනා කරලා තියෙනවා දුර්ලභ කරුණු. දුර්ලභ කරුණු කියලා කියන්නේ අපිට බොහොම කලාතුරකින් ලබා ගන්නට පුළුවන් දේවල් තමයි දුර්ලභයි කියන්නේ. මේ ගාථාවේ තියෙනවා දුර්ලභ කරුණු 4ක් පිළිබඳව. දුර්ලභංච manussත්තං බුද්ධෝපාදෝච දුර්ලභං දුර්ලභං කන සම්පatti සද්ධම්මෝ අති දුර්ලභං. මේ කරුණු 4 අපි කල්පනා කරලා බැලුවොත් එimhe අපේ ජීවිතයේ තියෙන වටිනාකම අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම. පළවෙනි කාරණේ තමයි දුර්ලභංච manussත්තං. මනුස්සාත්මයක් ලබන එක
දුර්ලභයි. අපි හිතලා බැලුවොත් එහෙම මිනිස්සෙක් කියලා ඉපදෙනවා කියලා කියන්නේ ලේසි පාසු කටයුත්තක් නෙමෙයි, කාර්යයක් නෙමෙයි. මිනිහෙක් කියලා ඉපදෙන්නට, මනුස්සාත්මයක් ලබන්නට කෙනෙක් පින් කරලා තියෙන්නට ඕන. පුණ්‍යවන්ත මිනිස්සු තමයි, සත්වයෝ තමයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ. දුර්ලභංච manussත්තං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකයි. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී හාමුදුරන් වහන්සේලා සමග වඩිනකොට, කැලයක් මැදින් වඩිනකොට බුදුහාමුදුරුවෝ තමන්ගේ අතට පොළ මිටක් අරගෙන අහනවා, මහණෙනි මේ මගේ අතේ තියෙන පොළද වැඩි, එහෙම නැත්නම් මේ වනාන්තරයේ තියෙන පොළද වැඩි කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට ඒ භික්ෂූන් වහන්සේලා පිළිතුරු දෙනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ අතේ තියෙන බොහොම අල්ප ප්‍රමාණයක්, ගණින්නට පුළුවන් ප්‍රමාණයක් තමයි අතේ තියෙන්නේ. නමුත් මේ කැලේ තියෙනවා අපිට ගණනලවත් ඉවර කරන්නට බෑ, හිතා ගන්නවත් බැරි විදියට කොළ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා, අන්න ඒ වගේ තමයි මහණෙනි අපි මිනිස්සු වෙලා ඉපදෙන අවස්ථාව. හරියට මගේ මේ අතේ තියෙන කොළ මිට වගේ. ඒ තරම් අල්පයි. ඒ වගේම මේ වනයේ තියෙන කොළ වගේ තමයි අපි වෙනත් ආත්ම භාවයක, තිරිසංගත ආත්ම භාවයක වගේ උත්පත්තිය ලබන එක. ඒ නිසා අපි දන්නවා තිරිසංගත උත්පත්ති ලැබුවොත් එහෙම අපිට ගැලවීමක් නැහැ. තිරිසංගත සත්තු පුණ්‍ය ධර්ම කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා නැවත මේ සතර අපායෙන් අපිට පෙනෙන්නට තියෙන අපාය තමයි තිරිසං අපාය. ඉතින් ඒකෙදී අපිට පැහැදිලි වෙනවා කොච්චර ඒ සත්තු දුක් විඳිනවද කියලා. ඒක නිසා මනුස්සාත්මය කියන එක ඒ තරම් වටිනවා. මනුස්සත්ත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ කියලා බුදුහාමුදුරේ දේශනා කළේ. මනුස්සත්ත්ව ප්‍රතිලාභය ඉතාමත් දුර්ලභයි. ඇයි එහෙම බුදුහාමුදුරුවෝ වටිනාකමක් දුන්නේ මනුස්සාත්මයට? මේ මනුස්සයාට විතරයි පින්නතුනේ පුළුවන්කම තියෙන, මනුස්සයාට තමයි හැකියාව තියෙන මේ ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ සසර ගමන නිමා කරගන්න. තමන්ගේ සංසාරය නැති කරගන්නට, නිවන් දකින්නට අවස්ථාව ගොඩක් තියෙන්නේ මනුස්සයාට. අපි දන්නවා ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මනුස්ස ප්‍රතිලාභය දුර්ලභයි කියලා. අපි අහලා තියෙන්නේ කන කැස් බෑවා වියසිතුරෙන් අහස බලනවා වගේ තමයි මනුස්ස ආත්මයක් ලබන එක. බුදුහාමුදුරුවෝ දේශනා කරපු උපමාවක් චික්කල කියන සූත්‍රයේ සඳහන් වෙන්නේ. චික්කල කියලා කියන්නේ වියගහට. ඒ වියගහ කියන එක සමහර අය දන්නවා. අපි පොඩි කාලේ ඒ හාණ්ඩ, කුඹුරු හාණ්ඩ පාවිච්චි කරනවා. ඉතින් හරක් දෙන්නෙක් බැඳලා. ඉතින් ඒ වියගහෙන් කැඩුනට පස්සේ, ඒක විසි කරාට පස්සේ ඒ මහා මුහුදට වැටිලා, ඒ මහා මුහුදෙන් ඒ කන කැස් බෑවා වියසිතුරෙන් අහස බලනවා. කන කිව්වම ඒ කනවි කියලා කියන්නේ එක ඇහක් පේන්නේ නැහැ. එතකොට ඒ පේන ඇහෙන්ම බලන්නත් ඕන. ඉතින් ඒක නිසා අපිට ඒ වගේ බුදුහාමුදුරු උපමා කරලා තියෙන ඒ තරම් මේ මනුස්ස ජීවිතයක් ලබන එක අපහසුයි. දැන් ලෝකේ දිහා බලන්නකෝ. මේ ලෝකේ ගත්තාම මනුෂ්‍ය වර්ගයා ඉන්නේ බොහොම ටිකයි. අපිට ගණනලා ඉවර කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමද සත්තු ගත්තාම, සත්තු වර්ගයා ගත්තාම ඕන තරම් ඉන්නවා. මුහුදේ ගත්තොත් එහෙම මාළුව, අපිට මත්ස්‍යව ගත්තොත් එහෙම ගණනලා ඉවර කරන්නට බෑ. ගොඩබිම ඉන්න සත්තු ගත්තොත් එහෙම අපිට ගණනලා ඉවර කරන්නට බෑ. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් තුල බොහොම අල්ප ප්‍රමාණයක් තමයි මිනිස්සුયો කියලා කියන්නේ. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ සඳහන් කළේ මේ මනුස්ස ආත්මය දුර්ලභයි කියලා. ඒ නිසා ඒ දුර්ලභ අවස්ථාව අපි ලබාගෙන තියෙනවා. මේ අපි හැමදෙනාම මනුෂ්‍ය වෙලා මේ ලෝකෙට උප්පත්තිය ලබලා තියෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දෙවෙනි කාරණේ හැටියට සඳහන් කරනවා දුර්ලභංච manussත්තං බුද්ධෝපාදෝච දුර්ලභං. බුදු කෙනෙක්ගේ උපත දුර්ලභයි. දැන් අපි දන්නවා අද බුදු රජාණන් වහන්සේ පහළ වුණු, බුද්ධත්වයට පත් වුණු දවස. එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරලා. අබුද්ධෝපාද කාල පහු කරලා නේද? බුද්ධෝපාද කාලයක් කියලා කියන්නේ බොහොම දුර්ලභයි. අපි මේ පින්නත් පිරිස දන්නවා.
ඉතින් බුදු හාමුදුරුවෝ අපට දේශනා කරලා තියෙන දේශනාවන් වලට අනුව බුදුරුන්ගේ පහළ වීම ඉතාමත් දුර්ලභයි. බුදු කෙනෙක් පහළ වුණොත් තමයි අපිට මේ සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. යථාර්ථය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ මෙදකිනි මෙසස්සර දුක් දුරලන්නේ සුදනනි කිම වීරිය නොකරන්නේ කියලා අපි ලෝයර සංග්‍රහයේ පුංචි කාලේ අහලා තියෙනවා. ඉතින් ඒ වගේ කාලෙකින් තමයි බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා වගේම මනුස්සාත්මයක් ලබන්නේ කාලෙකින්. ඉතින් ඒක නිසා බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ පින්නතුනි බොහොම දුර්ලභ කාල සීමාවක්. විශේෂයෙන්ම එහෙනම් අපි කල්පනා කරලා බැලුවොත් අපි මේ ගත කරන කාලය බුද්ධෝත්පාද කාලයක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය. දැන් අපි 2568ක් ගිහිල්ලා තියෙන වර්ෂ. තව 2000 ගාණක් අපිට ඉතිරි වෙලා තියෙනවා බුද්ධ ශාසනය. ඉතින් ඒ නිසා අපිට ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව තියෙනවා මේ කාල සීමාවේ. බුදු හාමුදුරන්ගේ කාල සීමාව. ඉතින් ඒ නිසා පින්නතුනි මේ පින්නතුන් අහලා තියෙනවා බුදවරු පහළ වෙනකොට බුදවරු කීප නමක්ම පහළ වෙනවා. සද්ධාධික බුදවරු කියලා කොටසක් ඉන්නවා. ඒ වගේම වීර්‍යාධික බුදවරු කියලා කොටසක් ඉන්නවා. ප්‍රඥාධික බුදවරු කොටසක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදු කෙනෙක්. ඒ නිසා ඒ බුදුවරුන්ගේ ශාසනය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවත් පවතින්නේ. අනිත් බුදුවරුන්ගේ ශාසන පවතින්නේ නැහැ පිරිනුවන් පෑවට පස්සේ එතනින්ම අන්තර්ධාන වෙලා යනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තව අවුරුදු 2000 ගාණක් 5000ක් යනකම් පවතිනවා. ඉතින් එතකොට එහෙනම් අපි මේ ඉපදිලා තියෙන කාලය වකවානුව බොහොම වාසනාවන්ත පුණ්‍යවන්ත කාල වකවානුව. බුදු කෙනෙක්ගේ බුද්ධෝත්පාද කාලයක තමයි අපි උප්පත්ති ලැබලා තියෙන්නේ. එතකොට එහෙනම් දෙවෙනි කාරණේ තමයි බුදු කෙනෙක් පහළ වීම දුර්ලභයි. ඉතින් ඒවට අවශ්‍ය සූත්‍ර තියෙනවා. සේල සූත්‍රය වගේ සූත්‍රවල ඒ සේල බමුණාගේ ප්‍රකාශ වලින් අපිට පැහැදිලි වෙනවා බුදු කෙනෙක් පහළ වෙන්න කොච්චර අමාරු කාලයක්ද කියලා. එහෙම නැත්නම් බුදු කෙනෙක් පහළ වෙන එක කොච්චර දුර්ලභද කියන එක ඒ අයගේ ප්‍රකාශ වලින් පහළන සේල බමුණ ප්‍රකාශ කරන්නේ බුද්ධ කියන වචනයත් බොහොම දුර්ලභයි කියලා. වචන බුදුහාමුදුරුවෝ කියන වචනයත් අහන්න ලැබෙන එකත් දුර්ලභයි. ඉතින් ඒක නිසා අපට ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. එතකොට එහෙනම් දෙවෙනි කාරණේ මොකද්ද? බුද්ධෝත්පාද කාලය දුර්ලභයි. දුර්ලභං ච manussත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභං. ඒතර තුන්වෙනි කාරණේ තමයි දුර්ලභං කන සම්පatti. කන සම්පත්තිය කියන එක දුර්ලභයි. දැන් මේ කන සම්පත්තිය ගැන පැහැදිලි කරනකොට මේ පින්නතුන්ට පැහැදිලි වෙයි කොච්චර අපි වාසනාවන්තද කියලා. අපේ මනුස්ස ආත්මය අපේ ආත්මය කොච්චර වාසනාවන්තද කියලා. කන සම්පත්තිය කියලා අපි සාමාන්‍යයෙන් අහලා තියෙන මේ ඉන්ද්‍රියන් හොඳ ආකාරව නේද? ඇස කන නාසය කියන මේ ඉන්ද්‍රියන් නියමාකාරව පිළිහිටලා උප්පත්තිය ලබනවා. නම් බුදුරජාණන් වහන්සේ ඊට එහා ගිය දෙයක් අපට දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කන සම්පත්තිය කියලා අපට සඳහන් කළේ මේ ධර්මය අවබෝධ කරගන්නට තියෙන අවස්ථාව තමයි කන සම්පත්තිය කියන්නේ. ඒකට අර කියන අවශ්‍ය කරන හොඳ ශරීරයක් තියෙන්නට ඕන, ඇස් කන් නාස ආදී පෙනෙන්නට ඕන නේද? ඉතින් ඒ නිරෝගීතාවයේ තියෙන්නට ඕන ධර්මය අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් පින්නතුනි අක්කන සූත්‍රය කියලා. මේ අක්කන සූත්‍රයේ තුල තියෙනවා කන සම්පත්තිය කියලා. කනේ කියලා කියන්නේ අපි දැන් මේ කෙලෙස් නැති කරන එක. අපි කීනාශ්‍රවයන් වහන්සේලා කියලා කියන්නේ. රහතන් වහන්සේලා, අරහතන් වහන්සේලා. ඒතකොට කීන කරනවා කියලා කියන්නේ කෙලෙස් කපලා දාන්නේ, ඉවත් කරනවා. ඉතින් එතකොට ඒකට තියෙන අවස්ථාව තමයි කන සම්පත්තිය කියලා කියන්නේ. එතකොට කන සම්පත්තිය ලබන්නට නම් ඒක ඊටමත් දුර්ලභයි. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අක්කන සූත්‍රය කියලා සූත්‍රයක්. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ තියෙන්නේ අක්කන සූත්‍රය. මේකේ කරුණු 8ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කන සම්පත්තිය ගිලිහිලා යන. අක්කණේ කියලා කියන්නේ කන සම්පත්තිය ගිලිහිලා යන. මොකද්ද කන සම්පත්තිය කියලා කියන්නේ? මේ
ධර්මය අවබෝධ කරගන්නට තියෙන අවස්ථාව. අපිට නිවන් දකින්නට තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අට්ඨිමේ භික්ඛවේ අක්කනා අසමයා බ්‍රහ්මචර්ය වාසාය. 8ක් තියෙනවලු මේ අක්කන එහෙම නැත්නම් ගණේ ගිලහා යන අසමයා කියලා කියන අසමත් වෙන. අපි අසමත් જાති කියලා කියන්නේ නේද? ඒ කියන්නේ සමත් නැහැ. ඒ වැඩේ කරන්නට සමත් භාවයක් දක්වන්නේ නැහැ. මොනවද ඒ කරුණු 8ක් තියෙනවා. ඉද භික්ඛවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති භික්ඛවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ධම්මෝච දේශියති ඕපසමිකෝ පරිනිබ්බානිකෝ සම්බෝධිගාමී සුගතප්ප වේතෝ අයංච පුද්ගලෝ නිරයං uppannෝ හෝති. ඔන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. තථාගත සම්මා සම්බුදු කෙනෙක් මේ ලෝකයට පහළලා ධර්මයේ දේශනා කරනවා කොහොමද? ඕපසමිකෝ උපක්‍රම සහිතව. අපි දන්නා බුදු හාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ බොහොම උපක්‍රම සහිතව නේද? එතකොට උපමා යොදාගෙන ඒ වගේම නොඑක් විදිහේ අනුගමනය කරන නොඑක් විදිහේ උපක්‍රම බුදුහාමුදුරුවෝ. උපක්‍රම අනුගමනය කළා ඒ එක්කෙනාට ගැළපෙන ආකාරයට තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් මෙහෙම ධර්මයේ දේශනා කරනකොට අයංච පුද්ගලෝ නිරය උප්පන්නෝති. නිරයේ ඉපදුනොත් එහෙම යම් කිසි කෙනෙක්. දැන් අපි කවුරු හරි නිරයේ ඉපදිලා හිටියොත් එහෙම එතකොට ඒ අයට පුළුවන්ද ධර්මය අවබෝධ කරගන්න? නිරය ගැන අපි අහලා තියෙනවා නේද? නිර සත්තු ගැන අහලා තියෙනවා. නිරේ ඉපදුන කෙනෙකුට ධර්මය අහන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. හොඳ නරක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ කරපු පව් වලට අනුව අපි අහලා තියෙන අටමහා නරකයක් ගැන නේද? සංජීවයේ ආදී කොට ඇති තියෙන අටමහා නරකවල උප්පත්ති ලැබුවොත් මේ නිරේ ස්වභාවය අපි දන්නවා. ඉතින් අමුතුවෙන් කියන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ නිරේම උප්පත්ති ලැබුවොත් අපිට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ අන්න අක්කන අවස්ථාවක්. ඒ කියන්නේ කන සම්පත්තිය නැතිලා නේ. ඒකට අසමයෝ නේද? ඒ අසම જાතියක් තමයි මේ නිරේ උපදිනවා කියලා කියන්නේ. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ අක්කන සූත්‍රයෙන් අපිට පැහැදිලි කරලා තියෙන පළවෙනි කාරණේ තමයි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා යම්කිසි දවසක ධර්මයේ දේශනා කරනවා. කොහොමද ධර්මයේ දේශනා කරන්නේ? බොහොම පැහැදිලිව නේද? උපක්‍රම සහිතව ධර්මයේ පැහැදිලි කරමින් ධර්මයේ දේශනා කරන පරිනිබ්බාන ගාමිකෝ නිර්වාණ ගාමියට අදාළ කරන කරුණු දේශනා කරන. නමුත් ඒ කාලයේදී අපි කවුරු හරි ගිහිල්ලා නිරේ පුදුලා හිටියොත් එහෙම අපිට කවදාවත් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණේ හැටියට දේශනා කරන අර විදිහටම බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ධර්මයේ දේශනා කරන්නේ කොහොමද? බොහොම උපක්‍රම සහිතව පැහැදිලි කරමින් ධර්මයේ දේශනා කරනකොට අයංච පුද්ගලෝ තිරච්ඡාන යෝනින් යම් කිසි කෙනෙක් තිරිසං ආත්මයක උප්පත්ති ලැබුවා. පුළුවන් ද ධර්මය අපුරු දැන් මේ අපි දන්නවා අපිට පේන්න තියෙන සතර අපායෙන් පේන්න තියෙන අපාය තමයි තිරිසං අපාය නේද? තිරිසං අපායේ ඉපදුනොත් එහෙම කවදාවත් අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා ලෝකයට පහළ වෙලා පළමු ධර්ම දේශනාව කරනකොට මිගදායි මුවන් පව ඇවිල්ලා ධර්මය ඇහුවා කියලා නේද? ඒ හඬට. ඉතින් සමහර ඒ ඇහුවට ඒ අයට නිවන් දකින්නට හැකියාවක් නැහැ. අපි අහලා තියෙන්නේ බොහොම සුළු පිරිසක් නේද? අපි අහලා තියෙන අර ගග්ගරා පොකුණාසල හිටපු මණ්ඩුක දිව්‍ය රාජා නේද? ඒ හඬ අහලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා. ඒ වගේ සුළු පිරිසක් එහෙම තියෙනවා. නමුත් තිරිසං ආත්මයක උප්පත්ති ලැබුවොත් එයාට ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පහළලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය ඒ සුගන්ධ කුටිය තුල පවා සත්තු ඉන්නේ ඇති නේද? නාලගිරියතයි. ඔව් ධර්මයේ නමුත් ධර්මයේ ඒ අයට අහලා අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබුණා නැහැ. ඉතින් ඒක නිසා එහෙනම් කන සම්පත්තිය ගිලිහිලා යන. ඒක එතකොට
මොකක්ද කන සම්පත්තිය ගිලිලා යන දෙවෙනි අවස්ථාව අයංච පුද්ගලෝ තිරස්චාන යෝනිම් උප්පං. එතකොට තිරිසංගත ආත්මයක උප්පත්තිය ලැබුවොත් එimhe උට අවස්ථාව ලැබෙන්නේ නැහැ ධර්මය අවබෝධ කරගන්න. එතකොට මම මේ සඳහන් කරන්නේ අපේ ජීවිතේ කොච්චර වටිනවද කියලා පෙන්නලා දෙන්න. මේ අද බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච දවස ධර්මයේ ලැබුණු දවස නේද? ඉතින් ඒක නිසා අපිට කොච්චර වටිනාකමක් අපේ ජීවිතය තුළ තියෙනවද කියලා. ඒ වගේම තුන්වෙනි කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරන කාලයක ධර්මයේ පවතින කාලයක අයංච පුද්ගලෝ පෙත්තිවිසයන් උප්පත් යම් කෙනෙක් ප්‍රේතාත්මයක උප්පත්තිය ලැබුවා. ප්‍රේතාත්මවල අපි අහලා තියෙන ප්‍රේතවත්ව මේ බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු ඒ ප්‍රේත ආත්ම පිළිබඳව නේද? අපි අහලා තියෙනවා ඒ කතන්දර. ඉතින් ප්‍රේත ආත්මයන් ලැබුවොත් එහෙම කාලයක් යනවා ඒකෙන් මිදෙන්න නේද? ඉතින් ඒක නිසා ඒ අයට ඒ පව ගෙවිලා යනකම් ඒ පව ගෙවාගෙන ජීවිතේ ඉවර වෙනකම් අපිට කියන්නට බෑ ඊට පස්සේ ඒ ප්‍රේත ආත්මයෙන් මිදලා ගිහිල්ලත් ආයේ මනුස්ස ආත්මයක් ලබනවාද කියලා කියන්නට බෑ. ඉතින් ඒක නිසා ප්‍රේත ආත්මයක උප්පත්තිය ලැබුවොත් එහෙම පින්නතුනි අපිට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙනවා. අපි වුණත් එහෙම තමයි අපි ඔය හැම ආත්මිකම ඉපදිලා තමයි මේ ඉන්නේ නැත්තේ මේ. අපි දන්නේ නැහනේ අපිට දැනුමක් නැහනේ ගිය ආත්මේ අපි කොහේ හිටියද? ඊට පිට ආත්ම භාවවල කොහේ හිටියද කියලා. ඉතින් ඒක නිසා සමහර වෙලාවට අපිට හිටපු ආත්මවල ගති පැවතුම් එනවා. ඉතින් ඒ වුණාට අපිට කියන්නට බෑ මොන ආත්මේ උප්පත්තිය ලැබුවද. එතකොට එහෙනම් අපි පරි වෙලාවත් ප්‍රේත ආත්මයක උප්පත්තිය ලැබුවොත් එහෙම කවදාවත් අපිට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි දන්නවා ඒ බුදුරජාණන් වහන්සේ ඒ සරියුත් හාමුදුරුවෝ අපිට ප්‍රේත වත්වේදී ඒ කතාන් කියලා තියෙනවා. ඉතින් ඒ වයිදී අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රේත ආත්ම ලබාපු අය කොච්චර දුක් විඳිනවද කියලා නේද? එතකොට ඒ අයට ගැලවීමක් නැහැ කොහෙන්වත්. ඉතින් ඒ නිසා පින්නතුනි තුන්වෙනි අවස්ථාව හැටියට කන සම්පත්තිය ගිලිලා යන තුන්වෙනි අවස්ථාව හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ප්‍රේත ආත්මයක උප්පත්තිය ලැබුවොත්. එතකොට පළවෙනි අවස්ථාව තමයි යම් කෙනෙක් නිරේ උප්පත්තිය ලැබුවා. ඒ වගේම දෙවෙනි අවස්ථාව තමයි තිරිසංගත ආත්මික උප්පත්තිය. තුන්වෙනි අවස්ථාව තමයි ප්‍රේත ආත්මික උප්පත්තිය. ඒතර හතරවෙනි අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොට පින්නතුනි අඤ්‍යතරං දීඝායුකං දේවනිකායන් උප්පන්නෝ. යම් කිසි දීර්ඝ ආයුෂ තියෙන දේව ආත්මයක උප්පත්තිය ලැබුවා. අපි දේව ආත්මවල උප්පත්තිය ලබන්න තමයි පින් කරලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් දෙවිය වෙලා ඉපදුනා කියලා දෙවියන්ට ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව අඩුයි නේද? ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඉපදුනාට පස්සේ අපි අහලා තියෙන අසිත තාපසයා එනවා නේද? අසිත තාපසයා එනවා බලන්න. ඒ සුද්ධෝදන රජුරුවන්ගේ ගුරුවරයා. ඉතින් මේ අසිත තාපසතුමා බොහොම බලගතු තාපස කෙනෙක්. එයා විරුද්ධියෙන් තමයි එන්නේ මාලිකාවට. ඒ මොකද එයාට අභිඥා ධානය තිබුණා. ඉතින් මෙයා ආවිල්ලා බලලා මේ සිද්ධාර්ථ කුමාරයා දිහා බැලුවට පස්සේ දකින්නවා මේ අනාගතය දකින්නවා මෙයාගේ. එයා අතීතයේ අනාගතය දකින්නට පුළුවන් අය තමයි ඒ හිටපු ඒ කාලේ හිටපු ඒ තාපසය. අපි දන්නවා දැන් කොණ්ණඤ්ඤ තාපසතුමා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඒකාන්ත වශයෙන්ම බුදු වෙනවා කියලා කිව්වේ බලලානේ නේද? ඉතින් ඒ වගේ මෙයත් බැලුවා බලනකොට මේ සිද්ධාර්ථ කුමාරයා අනාගතයේදී බුද්ධත්වයට පත් වෙනවා. ඒකට සිනහවක් පළ කළා. සිනහවක් පළ කරලා ටික වෙලාවකින් එයාට කනගාටුවක් ඇති වුණා. ඒ මොකද කනගාටුවක් ඇති වුණේ අර බුද්ධත්වයේ ලබනකොට මේ අසිත තාපසතුමා ඉන්නේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඉන්නේ. එතකොට ඒ බුද්ධත්වයෙන් එයාට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි අහලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකයක ආයුෂ කාලය කොච්චරද? බුද්ධ කල්ප 7ක් නේද? එතකොට කොච්චර කාලයක් ඉන්න නැද්ද? ඒක ගෙවෙන්නත් එපායි. ඉතින් ඒක නිසා පින්නතුනේ එහෙනම් ඒ වගේ දීර්ඝ ආයුෂ තියෙන දේවනිකායක උප්පත්තිය ලැබුවත් අපිට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් නැහැ. අපි ධර්මයේ අවබෝධ කරගන්නට හැකියාව තියෙන මේ මනුස්ස ලෝකයේ ඉපදුනොත් තමයි නේද? එතකොට දැන් බලන්න මෙන්න මේ කරුණු 4ක් මම සඳහන් කළා. පළවෙනි කරුණ මොකද්ද?
යම්කිසි කෙනෙක් බුදු කෙනෙක් පහළලා ඉන්න කාලයක ලෝකේ උප්පත්තිය ලැබලා ධර්මයේ දේශනා කරන කාලයක යම්කිසි කෙනෙක් නිරයේ ඉපදුණා. ඒ වගේම പ്രേතාත්මයක ඉපදුණා. ත්‍රිසංගත ආත්මයක ඉපදුණා. ඒ වගේම දේවනිකායක දීර්ඝායුෂ තියෙන. ඒ වගේ ඉපදුනොත් එහෙම කන සම්පත්තිය කිලිලා යනවා. ධර්මය අහන්නට තියෙන අවබෝධ කරගන්නට තියෙන අවස්ථාව නැති වෙලා යනවා. එතකොට මෙන්න මේ කරුණු හතර ගත්තාම අපිට පැහැදිලි වෙනවා මේ කරුණු හතර මනුෂ්‍යාත්මයෙන් තොරයි නේද? මනුස්සයෝ වෙලා නෙවෙයි නේද? දෙවියෙක් වුණත් මනුස්සයෙක් නෙවෙයි. ප්‍රේතෙක් වුණත් මනුස්සයෙක් නෙවෙයි. ත්‍රිසංගත සත්ත්වෙක් වුණත් මනුස්සයෙක් නෙවෙයි. නිරේ ඉපදුනත් මනුස්සයෙක් නෙවෙයි. එතකොට මේ කරුණු හතර මං කියවා කරුණු 8ක් තියෙනවා කියනවා. ඒ 8න් ඊළඟ කරුණු හතර ගත්තාම මනුස්ස වෙලා ඉපදිලත් මේ කන සම්පත්තිය ගිලිලා යන අවස්ථා තියෙනවා. මොනවද මේ අවස්ථා? දැන් පස්වෙනි කාරණේනේ කියන්න තියෙන්නේ. ඒතර පස්වෙනි කාරණේ තමයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ලෝකයේ යම්කිසි කෙනෙක් බුදු කෙනෙක් පහළලා ඉන්න කාලයක අයංච පුද්ගලෝ පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ පච්චන්ත ජනපදවල ඒ කියලා කියන්නේ බුදුවරු පහළ වෙන්නේ මධ්‍යම ජනපදේනේ මධ්‍ය දේශේ තමයි බුදුවරු වෙන්නේ. බුදු දහම තියෙන්නේ මධ්‍ය දේශේ. එතකොට බුදු දහම නැති වෙනත් ප්‍රදේශයක උප්පත්ති ලැබුවා. අපි දන්නවා මේ ලෝකේ රටවල් තියෙනවා බුදු දහමක් ගැන දන්නෙත් නැහැ නේද? අපි නිකන් උදාහරණයක් වශයෙන් අපි හිතලා බලමුකෝ ගෝත්‍රිකයෙක් වෙලා ඉපදුනොත් එහෙම නේද? ගෝත්‍රිකයෙක් වුණත් මිනිස්සෙක්. එතකොට යාට තියනවාද අර ධර්මය අවබෝධ කරගන්නට තියෙන අවස්ථාව ගිලිහිලා යනවා. දැන් වෙනත් රටක උප්පත්ති ලැබුවොත් වෙනත් දේශයක නේද? බුදු බණක් නැති, බුදු දහමක් නැති, බුදු හඬක් ඇහෙන්නේ නැති වෙන තැනක උප්පත්ති ලැබුවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ප්‍රත්‍යන්ත ජනපදයක කියලා. කියන්නේ වෙනත් පැත්තක උප්පත්ති ලැබුවොත් එහෙම ඔහුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ධර්මය අවබෝධ කරගන්න. ඇයි ධර්මය ඒ තුල නැති නිසා නේද? දැන් අද කාලේ නම් සමහර වෙලාවට වෙනත් රටවලින් ඇවිල්ලා ඒ තාක්ෂණයත් එක්ක ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් එහෙම තාක්ෂණය භාවිතා කරලවත් එහෙම නැති තැන් තියෙන නේද? මම සඳහන් කරපු විදිහට කැලේක ගෝත්‍රික කෙනෙක් වෙලා ඉපදුනොත් එහෙම ගෝත්‍රික මිනිස්සෙක් වෙලා ඉපදුනොත් මේ මිනිස්සයෝ මනුස්සාත්මයක්. එතකොට එහෙනම් ඒ අයටත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙනම් පස්වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අයංච පුද්ගලෝ පත්‍යන්ත දේශයක උප්පත්ති ලැබුවොත් පත්‍යන්තිමේසු ජනපදේසු උප්පත්ති ලැබුවොත් එයාට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැහැ වෙනත් ප්‍රදේශයක උප්පත්ති ලැබුවොත්. එතකොට ඒක තමයි පස්වෙනි අවස්ථාව කන සම්පත්තිය කියලා යන. ඒ අක්කන සූත්‍රයේ සඳහන් කරලා. ඒ වගේම හයවෙනි අවස්ථාව තමයි පින්නතුනි බුදු කෙනෙක් පහළලා ඉන්න කාලයක අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝච හෝති මිච්ඡා දිෂ්ඨිකෝ විපරීත දස්සනෝ. ඔන්න දැන් බුදු කෙනෙක් පහළලා ඉන්න තැනම උප්පත්තිය ලැබලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හිටියනේ නොඑක් විදිහේ මිත්‍යා දෘෂ්ටිය ගත්තු එහෙම නැත්නම් විපරීත දර්ශන කියලා කියන්නේ වෙනත් දැකීම් තියෙන. කියන්නේ වෙනස් දේවල්. දැන් බුදුදහමට සත්‍ය නැතුව නේද? සමහර අය අපිට දකින්නට ලැබෙනවා බුදුදහම සත්‍ය විශ්වාස කරන්නේ නැහැ නේද? එතකොට එහෙම තැනක එහෙම උප්පත්ති ලැබුවොත් එහෙම මිත්‍යා දෘෂ්ටිකයෝ නේද? අර දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන නැත්ති දින්නන් නේද? දුන් දේ විපාක නැත, දානීය විපාක නැත, මාවක් නැත, මවට පියවරුන්ට සැලකුවාට ඒ වගේ විපාක නැත, එළව මෙලව නැත. එහෙම අය අද අපිට දකින්න ලැබෙන අන්තර්ජාලයට ගියත් අපිට ඒ වගේ අය දකින්න ලැබෙන. එහෙම එක එක්කෙනාට එහෙම දේවල් ප්‍රකාශ කරන අයත් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි මේ මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්නට හොඳ නැහැ නේද? දැන් අපිට තියෙනවානේ නුවණක් විමසා බලන්නට බුදුහාමුදුරුවෝ ඒකනේ අපිට දේශනා කරේ කාලාම සූත්‍රය කියලා කන්නේ. කාලාම කියලා සූත්‍රය මේ පින්නතුන් අහලා තියෙනවා. ඉතින් ඒකෙදි බුදුහාමුදුරුවෝ ඇයි එහෙම දේශනා කරේ? බුදුහාමුදුරුවෝ දැක්කා මේ කාලය වෙනකොට මේ වගේ එක අදහස් තියන අය එනවා කියලා. දැන් බුදුහාමුදුරන් කාලෙත් එහෙමයි හිටියන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් නොඑක් ඉතින් දැන් බුදුහාමුදුරුවෝ පහළලා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙත් සමහර අය වෙනත් දේවල් බුදුදහමත් එක්ක දේශනා කරන්නට යෙදුණා නේද? ඉතින් ඒක නිසා
අපිට ඒ නිසා තමයි බුදුහාරෝ කාලාම සූත්‍රයේ සඳහන් කරේ තමන් ඕනෑම දෙයක් අහලා තමන්ගේ නුවණින් විමසා බලලා ඒක හරිද වැරදිද කියලා බලලා අපි තීරණය ගන්නට ඕන කියන කාරණය. ඒක නිසා පින්නතුනි දැන් මේ සඳහන් කළේ 6 වෙනි අවස්ථාව. 6 වෙනි අවස්ථාව තමයි බැරි වෙලාවත් අපි මධ්‍යම ජනපදයේ එහෙම නැත්නම් බුදුවරු පහළ වෙන බුදු හඬ තියෙන බුදු බණ තියෙන ප්‍රදේශයක උප්පත්තිය ලැබුවත් සමහර වෙලාවට අපි මිත්‍යා දෘෂ්ටික නේද? අපිට ඒ අවස්ථාව ගිලිහිලා යනවා. එහෙම අවස්ථා අනන්තව තියෙනවා නේද? අනන්ත අප්‍රමාණව අපි දන්නා බුදුහාමුදුරන්ගේ කාලේ තිබුණා නේද? අපි දන්නවා දැන් අර දැන් සමහර වෙලාවට තමන්ගේ අනිත් අය ධර්මයේ ගත්තට සමහර වෙලාවට තමන්ගේම අය ධර්මයේ ගන්නෙ නැහැ. ඒගොල්ලෝ සමහර වෙලාවට සරියුත් හාමුදුරන්ගේ මෑණියන් නේද? සරියුත් හාමුදුරන්ගේ මෑණියන් අවසානයේදීම සරියුත් හාමුදුරුවෝ සම්‍යක් දෘෂ්ටියට ගත්තේ. ඉතින් ඒ වගේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටියකට වැටුනොත් එහෙම අපිට ඒකෙන් ගැලවීමක් නැති වෙනවා. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්නට ඕනේ නම් මිත්‍යා දෘෂ්ටිකව ඉපදුනොත් එහෙම අපිට ඒකත් නැතිලා යනවා අවස්ථාව නේද? ඒ නිසා අපි මේ අවස්ථාව නැති කරගෙන නැහැ. එහෙනම් අපි කන සම්පත්තිය ලැබිලා තියෙනවා. එතකොට ඊළඟ 6 වෙනි කාරණේ 7 වෙනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ පලමුකෝ අප්පටි බලෝ. ඒ කියන්නේ මොකද්ද? අපි මිනිස්සු වෙලා උප්පත්තිය ලැබනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතින ධර්මයේ දේශනාවන් අපිට අහන්නට තියෙන බුදු හඬ බුදු ශක්තිය තියෙන ප්‍රදේශයක හිටියත් එයාට මොන කට්ටියද දුප්පඤ්ඤෝ කියලා කියන්නේ මන්ද බුද්ධිකව උප්පත්තිය ලැබෙන්නේ. මෙහෙම ඉන්නවනේ මිනිස්සු උප්පත්තිය. මන්ද බුද්ධිකව උප්පත්තිය අපි ඔය මොංගල් කියලා කියන්නේ නේද? ඉතින් ඒක නරක වචනයක් නෙමෙයි. ඒක පාවිච්චි කරලා තියෙන නමුත් ඒක එයා තමන්ගේ පින පවානුව තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එහෙම උප්පත්තිය ලැබුත් එයාලා මිනිස්සු නෙමෙයිද? මිනිස්සු දුප්පඤ්ඤෝ නේද? දුප්පඤ්ඤයි ප්‍රඥාවෙනුත් දුර්ලභයි අප්පටි බලෝ කියන්නේ ශාරීරික වශයෙන්ුත් දුර්ලභයි ඒගොල්ලෝ. ශාරීරික මානසික දෙපැත්තෙම දුර්වලයි. ඉතින් ඒ වගේ මන්ද බුද්ධික වෙලා උප්පත්තිය ලැබුවොත් එහෙම අපි මනුස්ස වෙලා උප්පත්තිය ලැබුවත් අපිට ධර්මය අවබෝධ කරගන්නට හම්බෙන්නේ නැහැ. වෙන තියෙන සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුත්තක් කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්නතුනේ ඒක තමයි 7 වෙනි කාරණේ බුදුහාමුදුරුවෝ සඳහන් කරේ. මම කාරණා 8ක් සඳහන් කරනවා මේකේ බුදුරජාණන් වහන්සේ මේ අක්කන සූත්‍රයේදී. එතකොට එහෙනම් 8 වෙනි කාරණේ තමයි තථාගතෝ කියන්නේ තථාගතයන් වහන්සේ කෙනෙක් ඉපදිච්ච නැති කාලයක ඉපදුනොත් වෙන මොන දේ තිබුණත් වැඩක් නැහැ නේ. බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලයක අබුද්ධෝත්පාද කාලයක අපි උප්පත්තිය ලැබුවොත් එimhe අපි මොන විදිහට අපේ ශාරීර අවයව කොච්චර නිරෝගීව තිබුණත් අපට වැඩක් නැහැ. මොකද ධර්මය අවබෝධ අපි දහම් සොඩ ජාතකයේදී එහෙම මේ පින්වත් පිරිස දන්නවා කොච්චර ධර්මයේ හොයන්න කොච්චර මහන්සි වෙනවද කියලා. ඉතින් ඒ වගේ ධර්මයේ නොපවතින කාලයක උප්පත්ති ලැබුවොත් බුදු කෙනෙක් පහළ වෙච්ච නැති කාලයක උප්පත්ති ලැබුවොත් එහෙනම් අපිට පුළුවන්කම තියනවාද ධර්මය අවබෝධ කරගන්න? පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒතකොට එහෙනම් මෙන්න මේ කාරණා 8 තමයි මේ කන සම්පත්තිය නැති වෙනවා කියලා කියන්නේ. මේ කාරණා 8 කෙනෙකුට තිබුණොත් එහෙම කන සම්පත්තිය ගිලිලා යනවා. ඒතකොට මේ කාරණා 8න් තොර වුණොත් එහෙම යා කන සම්පත්තියෙන් යුක්තයි. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අපේ ජීවිත පිළිබඳව අපි නිරේ නෙමෙයි ඉපදිලා තියෙන්නේ නේද? මනුස්ස වෙලා ඉපදිලා තියෙන්නේ. එතකොට අපිට මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකට අපි තිරිසංගත ආත්මයක නෙමෙයි ඉන්නේ. ඒ වගේම අපි പ്രേත ආත්මයක නෙමෙයි ඉන්නේ. ඒ වගේම අපි പ്രേත ආත්මයක නෙමෙයි ඉන්නේ. ඒ වගේම අපි දීර්ඝායුෂ තියෙන දේවනිකායකත් නෙමෙයි ඉන්නේ. ඒ වගේම අපි ප්‍රත්‍යන්ත ජනපදයකත් නෙවෙයි වෙනත් ප්‍රදේශයකත් නෙවෙයි බුදු දහම තියෙන නේද? බුදු දහම පවතින ප්‍රදේශයක තමයි අපි උප්පත්තිය ලබලා ඉන්නේ. එතකොට ඒ වගේම අපි මිත්‍යා දෘෂ්ටිකත් නැහැ. අපි මිත්‍යා දෘෂ්ටිකව නෙමෙයි උප්පත්තිය ලබන්නේ. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරේ ශ්‍රද්ධාව තියෙන විශ්වාසය. එතකොට ඒ වගේම අපි දුප්පඤ්ඤත් නෑ. අර විදිහට මන්ද බුද්ධිකව නෙමෙයි අපි උප්පත්තිය ලබලා තියෙන්නේ. ඒ වගේම අබුද්ධෝත්පාද කාලයකත් නෙමෙයි අපි උප්පත්තිය. බුද්ධෝත්පාද කාලයක් මේ කාලේ. මම එකයි සඳහන් කරේ අර අපේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවත් අපිට පුළුවන්කම තියෙනවා මේ කාල සීමාව තුළදී ධර්මයේ අවබෝධ කරගන්න. මේ ධර්මයේ පවතින කාල, මේ ශාසනයේ පවතින කාල මේ අපිට පුළුවන්කම තියෙනවා ධර්මය අවබෝධ කරගෙන අපේ මේ සසර ගමන කෙටි කරගන්න. එතකොට බලන්න තුන්වෙනි
අවස්ථාව තමයි දුර්ලභං කන සම්පatti. ඒතර මේ කන සම්පත්තිය ගැන තමයි මම ගොඩක් මේ වෙලාවේ සඳහන් කරේ. මොකද කන සම්පත්තිය ගැන අවබෝධ කරගත්තට පස්සේ අපි කොච්චර වාසනාවන්තද කියලා අපට පැහැදිලි වෙනවා. අපේ මේ ජීවිතේ කොච්චර වටිනවද කියලා මේ මනුස්සාත්මය. එතකොට හතරවෙනි කාරණේ තමයි දුර්ලභං ච මනුස්සත්තම් බුද්ධෝපාදෝච දුර්ලභං දුර්ලභං කන සම්පatti සද්ධම්මෝ අති දුර්ලභං. සද්ධර්මයේ අති දුර්ලභයි. ශ්‍රී සද්ධර්මයේ නියම දහම අපිට දුර්ලභයි. මේ ධර්ම මුලිනුත් සඳහන් කරේ. සමහර වෙලාවට ධර්මයේ දේශනා කරාට සමහර වෙලාවට සමහර තැන්වලදී අපිට නොඑක් විදිහේ ගැටලු මතුවෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා අපි තෝරා බේරාගෙන තමයි හැමදේම කරන්නට ඕනේ. එතකොට එහෙනම් නියම දහම අවබෝධ කරගන්නට දැන් අපිට අවශ්‍ය කරන ධර්මයේ ඕන තරම් බණ අහන්නට අපිට තියෙනවා. ඉතින් ඒක අපිට ලොකු වාසනාවක් භාග්‍යයක්. දැන් අපිට ධර්මයේ නැති කාලෙකම අපි උප්පත්ති ලැබුණා නම් අපිට ධර්මයේ අහන්නට ලැබෙන්නේ නැහැ නේද? දැන් අපි අර කන සම්පත්තිය තිබුණ නිසා තමයි අපිට මේ අවස්ථාව උදා වුණේ. දැන් වෙන ප්‍රදේශයක උප්පත්ති ලැබලා හිටියනම් වෙන නිත්‍යා දෘෂ්ටික උප්පත්ති ලැබලා හිටියනම් අපි මේ ධර්මයේ ගණන් ගන්නේ නැහැ නේද? ඉතින් ඒක නිසා පින්නතුනි සද්ධම්මෝ අති දුර්ලභං කිව්වේ ඒකයි. සද්ධර්මයේ බොහොම දුර්ලභයි. අති දුර්ලභයි. ඉතින් ඒක නිසා මෙන්න මේ කාරණා හතර බුදුහාමුදුරුවෝ අපට දේශනා කරා දුර්ලභව ලැබිය හැකි කාරණා හතරක් හැටියට. දුර්ලභංච manussත්තා. මිනිස්සෙක් වෙලා උපදින එක දුර්ලභයි. ඒක මේ පින්නතුන්ට පැහැදිලි. අපිට මේ ශ්ලෝකයේ දිහා බලපුවාම සත්‍යය දිහා බලපුවාම මේ සත්‍යයන් අතර මේ මිනිස්සයා කියන සත්‍යය කොච්චර පුංචි ප්‍රමාණයක් ඉන්නේ කියලා. එතකොට බුද්ධෝත්පාද කාලය දුර්ලභයි කියන එක අපිට පැහැදිලි වෙනවා නේද? බුද්ධෝත්පාද කාලය දුර්ලභයි අබුද්ධෝත්පාද කාල කොච්චර තියෙනවද කාලය ගත්තට පස්සේ අපිට නේද? අබුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලැබුවොත් එimhe අපිට ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම කන සම්පත්තිය මම මුලින් සඳහන් කළ ආකාරයට ඒ කන සම්පත්තියෙන් යුක්තව තමයි අපි උප්පත්තිය ලැබලා තියෙන්නේ. අපිට බුදුරජාණන් වහන්සේ අක්කන සූත්‍රයේ සඳහන් කරපු ඒ කරුණු 8ම අපිට නෑ නේද? අපිට තුල නෑනේ. එතකොට එහෙනම් අපි මේ 8ෙන්ම මිදිලා කන සම්පත්තිය ඇතුව තමයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එතකොට එහෙනම් අපට අවස්ථාව තියෙනවා ධර්මය අවබෝධ කරගන්න. ඒ වගේම සද්ධම්මෝ අති දුර්ලභං. ඒ දුර්ලභ කියන මේ සද්ධර්මයත් අපට පවතිනවා. එතකොට අහන්නට තියෙන පිටකේ අපිට තියෙනවා නේද? කියවලා හරි දැනගන්නට අහන්න නැතුව. ඉතින් ඒ නිසා එහෙනම් මෙන්න මේ කාරණා හතර ගැන කල්පනා කරලා බලන්න අපි කොච්චර පුණ්‍යවන්ත පිරිසක්ද කියලා. ඉතින් එහෙමනම් අපිට කරන්නට තියෙන්නේ මොකද්ද? මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ. අපි කොච්චර දේවල් කරත් අපි කවදා හරි දවසක මේ ගමන නිමා කරනවා නේද? මේ ජීවිත ගමන. එතකොට ජීවිත ගමන නිමා කරාට මේ සසර ගමන නිමා කරන්නේ නැහැ. අපි නැවත වතාවක් උප්පත්තිය ලබන. එතකොට අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ මේ සසර ගමන නැති කරන්නට. මේ සසර ගමන නැති කරන්නට අපිට මේ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපි එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නට ඕන මේ කාලයේදීම අපේ මේ සසර ගමන කෙටි කරන්නට අවශ්‍ය කරන ධර්මයක් අපි අවබෝධ කරගන්නට ඕන. අපේ දිනදා ජීවිතයේදී තියෙන වැඩ කටයුතු කරන ගමන් අපි මේ ධර්මයක් අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කරේ මේ හැම දෙයක්ම කරගෙන නේද? මේ ජීවිතයේ තියෙන මේ වැඩ කටයුතු කරගෙන මේ සසර ගමන කෙටි කරගන්නට පුළුවන් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. ත්‍රිපිටකය අරන් බලන්නකො. ත්‍රිපිටකයේ තියෙන්නම එක එක වෘත්තීන් කරන මිනිස්සුන්ට නේද? ගොවිතැන් කරන නේද? ඒ වගේ කම්මල් වැඩ කරන වෙන ඒ වගේ වැඩපොළ කරන ගමන්ම තමන්ගේ මේ සසර කටයුතු කරගන්නට අවශ්‍ය කරන විදිහට තමයි බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරේ. එතකොට එහෙනම් අපිට ඒක අපහසු කටයුත්තක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ පින්නතුනි අපි කරන්නට ඕනේ මොකද්ද? අවශ්‍ය කරන්නේ අපේ උත්සාහය තමයි. අපි තමයි තීරණය කරන්නට ඕනේ අපේ ජීවිතේ කොහොමද සකස් කරගන්න කියලා. කාටවත් ජීවිතේ සකස් කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරේ තුම්මිහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතං. නුඹලා තමයි මේ ගමන යන්නට ඕන. ඒ යන පාර කියලා දෙන්න පුළුවන්කම තමයි මට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් කෙනෙකුට බලෙන් ධර්මයේ දේශනා කරේ නැහැ. ධර්මයේ දේශනා කරා කියලා හැමෝටම අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමන් අත්ත දීපා විරත නැච අඤ්ඤ සරණා කියලා. තමන්ම දිවයින කරගෙන ජීවත් වෙන්නේ. තමන්ම තමයි පිහිට. තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට ඕනේ. තමන්ම මහන්සි වුණොත් තමයි තමන්ගේ ජීවිතය අපට සාර්ථක කරගන්න. ධාර්මික ජීවිතයත් ඒ වගේ ආධ්‍යාත්මික ජීවිතයත් ඒ වගේ
ලෞකික ජීවිතයත් ඒ වගේ. එතකොට එහෙනම් ඒකට අවශ්‍ය කරන ශක්තිය අපි තුල තියෙනවා. මනුස්සයා තුල තියෙනවා නේද? මනුස්සයාට පුළුවන්කම තියෙනවා ඕන දෙයක් කරන්න. මනුස්සයෙකුට පුළුවන්කම තියෙනවා පින් දහම් කරලා හොඳ සුගතිය යන්න පුළුවන්. ඒ වගේම පව් කරලා අපාගත වෙන්න උනටත් පුළුවන්. ඉතින් මේ දෙකම කරගන්නට පුළුවන් මනුස්සයාට. එතකොට එහෙනම් ධර්මය අවබෝධ කරගෙන මේ සසර ගමන කෙටි කරගන්නට පුළුවන් අවස්ථාවක්. එතකොට එහෙනම් පින්නතුනි අපිට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කරුණ වලින් පැහැදිලි කළේ උඹලා මේ දුර්ලභ අවස්ථාව ලබාගෙන තියෙනවා. මොකද්ද මේ දුර්ලභ අවස්ථාව? දුර්ලභ මනුස්ස ආත්මය ලබාගෙන තියෙනවා. බුද්ධෝත්පාද කාලය ලබාගෙන තියෙනවා. ඝන සම්පත්තිය ලබාගෙන තියෙනවා. ඒ වගේම සද්ධර්මයේ පවතින කාලයක උප්පත්ති ලැබලා තියෙනවා. එහෙනම් අපිට හරියට මිල මුදල් නැතුව ඉන්නකොට හරියට ටිකට් එකක් ඇදුනා වගේ නේද? එතකොට ඒක අපි හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් අර හිටියටත් වඩා පල්ල තත්ත්වයට වැටෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ අපිට එහෙනම් මේ අවස්ථාව අපේ වාසනාවට පිනට අපි කරගත්තු පුණ්‍ය ශක්තිය අනුව අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව. මේ අවස්ථාව අපි එහෙනම් මඟහැර ගන්නට ඕනේ. අපි එහෙනම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට ඕනේ. අපි දන්නේ නැහැ අපිට ඊළඟ ගමනේදී කොහොමද අපි මොන තැනකට යයිද කියලා. යන තැන තීරණය කරන්නේ අපි කරන කටයුතුත් එක්ක. ඉතින් ඒක නිසා අපි නිතර නිරන්තරයෙන්ම පින්දාම් වල යෙදිලා ඒ වගේම ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතය දහමින් පෝෂණය කරගන්නට උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ වෙසක් පොහොය දවසේ පහළ වෙලා දුන්නු පණිවිඩය. දුන්නු බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකයි. මේ සසර දුක නිවන්නට තමයි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ. ඒ නිසා මේ මනුස්සාත්මය ලබලා දුර්ලභ මනුස්සාත්මය ලබලා දුර්ලභ බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලබලා තියෙද්දිත් ඝන සම්පත්තිය තියෙද්දිත් ධර්මයේ තියෙද්දිත් අපි ඒන් ප්‍රයෝජනෙ ගන්නෙ නැත්නම් එහෙම ඒක අපේ වැරද්දක් නේද? ඒක නිසා බුදුහාමුදුරුවෝ අපට දේශනා කරේ මේ ලබාගත්තා වූ උතුම් මොහොත ඉක්ම යන්න දෙන්න එපා කියලා. ඒක නිසා අපිට පින්වතුනි අවස්ථාව තියෙනවා අපි මේ ලබාගත්තා වූ මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඕන. එහෙමනම් පින්වතුනි අද දවසේ මේ බෞද්ධ විහාරස්ථානය තුල ඇතැන්ස් බෞද්ධ විහාරස්ථානය තුල මේ පින්වත් පිරිස මේ තමන් විසින්ම ඉදි කරන්නට යෙදුම් මේ තොරන් අභියසති ඉදිරිපිටදී මේ අද ධර්ම දේශනාව සූදානම් කරගත්තා. එහෙමනම් මේ ධර්ම දේශනාවට අනුව මේ පින්වත් පිරිසට පැහැදිලි කරන්නට අවශ්‍ය වුණේ මට මේ අපේ ජීවිතයේ තියෙන වටිනාකම. ඉතින් මේ වටිනාකම තේරුම් අරගෙන තමයි අපි ජීවත් වන්නට අවශ්‍ය කරන්නේ. අපි මේ මනුස්සාත්මය කියන එක අපිට නිකන් ලැබිච්ච එකක් නෙමෙයි. මේ හැම දිනම බොහොම පින් කරලා තමන්ගේ ආත්ම භාවවල කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් වලට අනුව තමයි මේ මනුස්ස ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ. ඉතින් එහෙමනම් කල්පනාවට ගන්න අපිට අර මම මුලින් සඳහන් කරන්නට යෙදුණු ඒ අවස්ථාවන් දුර්ලභ අවස්ථාවන් හතරම ලැබිලා තියෙනවා නේද? ඉතින් එහෙමනම් අපි තමයි උත්සාහ කරන්නට ඕන. එහෙනම් මේ ධර්ම කරුණ වලට අනුව තමන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බලලා ඒ ලබාගත්තා වූ මේ මනුස්ස ජීවිතය දහමින් පෝෂණය කරගෙන මෙලොව ජීවිතය සාර්ථක කරගෙන ඒ වගේම පරලොව ජීවිතය සාර්ථක කරගෙන දෙලොවම ජීවිතය සාර්ථක කරගෙන මේ පින්නතුන්ලාට නුදුරේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ අද දවසේ ලබා ගත්තා වූ දහම් දැනුම උපකාර වේවා කියලා සාදු කියලා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං සරණං. සාදු.